ඉතින් මේ තියෙන්නේ අපේ 20 වෙනි ක්වෙස්චන් සෙට් එක. ඉතින් අපිට පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ෆස්ට් ටර්ම් එකේ සයන්ස් සබ්ජෙක්ට් එකට සහභාගී වුණු ස්ටුඩන්ට්ස්ලා ගණන ඉතිනෙද්ද බලන්න කියලා. ඉතින් අපි මේක කවුන්ට් කරගන්න අදාළ කෝරි එක ටයිප් කරලා බලමු. ඉතින් මේ විදිහට අපිට අදාළ කෝරි එක ලියා ගන්න පුළුවන්. අපි මේක එක්සිකියුට් කරලා බලමු කොහොමද අපිට කවුන්ට් එක ලැබෙන්නේ කියලා. අපිට කවුන්ට් එක මෙතන 8ක් කියලා ලැබෙනවා. ඉතින් මේක අපි මාක් රෙකෝඩ් ටේබල් එකේ ගත්තොත් ටර්ම් ID එක එක වෙන සහ සබ්ජෙක්ට් ID එක දෙක වෙන කවුන්ට් එක තමයි අපිට බලා ගන්න ඕනේ. ඉතින් අපිට මෙන්න මේ ටික තමයි බලන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මෙතන රෝස් 8ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලියලා තියෙන කෝරි එක හරි කියන එක. දෙවෙනි ප්‍රශ්නේදී අපිට කියන්නේ ෆස්ට් ටර්ම් එකේ ලබාගත් අවම ලකුණු ප්‍රමාණය හොයන්න කියලා. ඉතින් අපි ඒකට අදාළ කෝරි එකත් ලියලා බලමු. ඉතින් මේ විදිහට අපිට 10.5 කියලා රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මාක් රෙකෝඩ් ටේබල් එකට ගියොත් ටර්ම් ID එක එක විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ෆස්ට් ටර්ම් එකේ ටර්ම් සබ්ජෙක්ට් එක දෙක කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේක සයන්ස් සබ්ජෙක්ට් එක කියලා හිතන්න පුළුවන්. ඉතින් අපිට 10.5 අදාළ විදිහට රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා කියන්නේ අපේ කෝරි එක හරි. ඉතින් තුන්වෙනි එකේදීත් කියන්නේ පළවෙනි වගේම කතාවක් තමයි. ඒකේදී අපිට කියන්නේ සෙකන්ඩ් ටර්ම් එකේදී ගණිත විෂය සඳහා සහභාගී වුණු සිසුන් ගන්න සොයන්න කියලා. ඉතින් අපි ඒකත් අර මුලින් මේකෙදි ලබාගත්ත කෝරි එක වගේ කෝරකින් හොයාගමු. ඉතින් ඒකෙදිත් 8 කියලා රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් අපිට එතනදී හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ කියන රිසල්ට් ටික තමයි. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් රෝස් 8ක් තියෙනවා. ඉතින් අපිට අපේ කෝරි එක හරි කියලා අපිට මෙතනදී තීරණය කරන්න පුළුවන්. ඉතින් අපිට හතරවෙනි ප්‍රශ්නේදී කියන්නේ පළමු වාරයේ අඩුම ලකුණු ලබාගත් විෂය කුමක්ද කියලා අහන්නේ. ඉතින් අපි ඒකට දාලා කෝරි එක දීලා බලමු. ඉතින් අපිට කෝරි එක මෙහෙම ලියාගත්තට පස්සේ එක්සිකියුට් කරාම මේ වගේ සයන්ස් කියලා රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මාක් රෙකෝඩ් ටේබල් එකේ data වලට ගියොත් ඉතින් මෙතන තියෙන අඩුම ලකුණු අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි සබ්ජෙක්ට් ID එක තියෙන සයන්ස් කියලා දන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ කෝරි එක හරි කියන එක. ඉතින් ඊළඟට පස්වෙනි ප්‍රශ්නේදී කියන්නේ පළමු වාරයේ සියලුම විෂයන් වලට අඩුම ලකුණු ලබාගත් සිසුවා කවුද කියලා හොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒකටත් අදාළ කෝරි එක අපි ලියලා බලමු. ඉතින් කෝරි එක එක්සිකියුට් කරාම අපිට මෙහෙම කසුන් රාජමන්ත්‍රී කියලා රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මාක් රෙකෝඩ් ටේබල් එකේ data වලට ගියොත් කසුන් රාජමන්ත්‍රී කියන්නේ ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් එක 0.005 වෙන එක්කෙනා. ඉතින් එයාගේ මෙන්න මේ රිසල්ට් ටික තමයි බලන්නේ. එතනදී එයා අඩුම ලකුණු අරන් තියනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අපි මේ කෝරි එකත් හරි. ඉතින් මේ විදිහට අපේ 20 වෙනි ක්වෙස්චන් සෙට් එකත් ඉවරයි. අපි ඊළඟ එකේදී හම්බෙමු.